හිමිදිරි භාවනාවට ගෞරවය මහිමය දෙවිඳුන්ට දෙමින් අප සම්බන්ධයෙන් දෙවිඳුන්ගේ සැලසුම් හා කැඳවීම් සදාතනිකය උත්තරීතරය මහිමාන්විතය දෙවිඳුන් ප්‍රසන්න වන දේත් දෙවිඳුන් ප්‍රසන්න වන ජීවිතයත් වටහාගෙන එතුම් සමඟ සමීප සුසරවීමක් තුළ ගමන් කරනෙමු නම් ඒ ගමන් කරන මාර්ගය කෙතරම් දුෂ්කර අභියෝග සම්පන්න වේදනාකාරී වුවත් ප්‍රීතියෙන් ඉවසීමෙන් ගමන් කිරීමේ හැකියාව ලබන්නෙමුව. නිදසුන් ලෙසට ශුද්ධ බයිබලය තුළ හමුවන චරිත දාවිත් යෝසෙප් ඊශ්‍රායලයේ රජ හැටියට මිසරේ පාරාවට පමණක් දෙවනි වූ නිලයට එනමුත් මේ දෙදෙනාටම ගමන් කරන්නට සිදු වූ මාවත කටුකොහොල් වලින් පිරලාය වේදනාකාරී තලයන්ය. ඒ උනත් ඔවුන්ගේ ප්‍රතිචාරය ඉහළය. මේ දෙදෙනාගේම ජීවිත කී දෙනෙකුට නම් ආශිර්වාදයක් වුවාද අද අපගේ කැඳවීම තුළ මිලියන ගණන් සෙනඟකගේ ගැලවීම දහස් ගණන් සෙනඟකගේ සැනසීම ගැබ්ව තිබෙනු ඇතිද. උත්පත්ති 45 සහ 8 තුළ මක්නිසාද දෙවියන් වහන්සේ ජීවිත ආරක්ෂා කරන පිණිස නුඹලාට පෙරටුව මා එව්සේක. එබැවින් මා මෙහි එව්වේ නුඹලා නොව දෙවියන් වහන්සේය. උන්වහන්සේ මා පාරාවට පියෙක්ද ඔහුගේ මුළු ගෙදරට ස්වාමියෙක්ද මුළු මිසර දේශයට ආණ්ඩුකාරයෙක්ද කළසේක. මිසරේ ගබඩා ඇර ආශිර්වාදය බෙදා දෙන තැනට යෝසෙප්ව එසවූ දෙවිඳුන් අද ඔබේ මගේ ජීවිතය සම්බන්ධයෙන් කෙලසනම් එතුම් අභිප්‍රාය තුළ ක්‍රියා කරනු ඇතිද.